මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. ආරක්ෂක හමුදාවන්ගේ දැඩි ප්‍රහාර මැද්දේ කොටි සංවිධානයේට දැන් සිදු කළ හැකි දෙයක් නොමැති බවත් එබැවින් සම්පූර්ණයෙන්ම පරාජයට පත්වීම නියත බවත් LTT ඡායා නායකයා සහ බුද්ධ්‍යංශ ප්‍රධානියා වන පොට්ටු අම්මාන් ප්‍රකාශ කරයි. සිවිල් වැසියන් උදෙසා රජය ප්‍රකාශයට පත් කොට ඇති ආරක්ෂිත කලාපයේ රැඳී සිටින ඔහු කඳුළු සලමින් තම සමාජිකයන්ගෙන් සමාව ඉල්ලා ඇති බවට හමුදා බුද්ධ්‍යංශ අනාවරණය කරගෙන තිබේ. මේ අතර රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ කොටි ත්‍රස්තවාදීන්ගේ කාලතුවක්කු බලකායේ නායකයායයි කියාගත් මන්නේ නිවනන් නැමැත්තා සහ වැලියොය ප්‍රදේශයේ LTT ප්‍රධානියයි කියූ ආදිත්‍යන් නැමැති ත්‍රස්තවාදී නායකයන්ද හමුදාව පුදුකුඩු ඉරිප්පු නැගෙනහිර ප්‍රදේශයේ අද උදෑසන එල්ල කළ ප්‍රහාර වලින් මරුමුවට පත්ව ඇති බවයි. තවත් ජ්‍යෙෂ්ඨ කොටි නායකයන් දෙදෙනෙකු වන ලොරන්ස් සහ බහනුද තුවාල ලබා ඇති බවට ත්‍රස්තවාදීන්ගේ පණිවිඩ හුවමාරු මගින් සනාථ වී ඇතැයි අමාත්‍යාංශය කියා සිටී. මෙන්න එම ප්‍රවෘත්තිය නැවතත්. ආරක්ෂක හමුදාවන්ගේ දැඩි ප්‍රහාර මැද්දේ කොටි සංවිධානයේට දැන් සිදු කළ හැකි දෙයක් නොමැති බවත් එබැවින් සම්පූර්ණයෙන්ම පරාජයට පත්වීම නියත බවත් LTT ඡායා නායකයා සහ බුද්ධ්‍යංශ ප්‍රධානියා වන පොට්ටු අම්මාන් ප්‍රකාශ කරයි. සිවිල් වැසියන් උදෙසා රජය ප්‍රකාශයට පත් කොට ඇති ආරක්ෂිත කලාපයේ රැඳී සිටින ඔහු කඳුළු සලමින් තම සමාජිකයන්ගෙන් සමාව ඉල්ලා ඇති බවට හමුදා බුද්ධ්‍යංශ අනාවරණය කරගෙන තිබේ. මේ අතර රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ කොටි ත්‍රස්තවාදීන්ගේ කාලතුවක්කු බලකායේ නායකයයි කියාගත් මන්නිවනන් නැමැත්තා සහ වැලියොය ප්‍රදේශයේ LTT ප්‍රධානියයි කියූ ආදිත්‍යන් නැමැති ත්‍රස්තවාදී නායකයන්ද හමුදාව පුදුකුඩු ඉරිප්පු නැගෙනහිර ප්‍රදේශයේ අද උදෑසන එල්ල කළ ප්‍රහාර වලින් මරුමුවට පත්ව ඇති බවයි. තවත් ජ්‍යෙෂ්ඨ කොටි නායකයන් දෙදෙනෙකු වන ලොරන්ස් සහ බහනුද තුවාල ලබා ඇති බවට ත්‍රස්තවාදීන්ගේ පණිවිඩ හුවමාරු මගින් සනාථ වී ඇතැයි අමාත්‍යාංශය කියා සිටී. දැන් වේලාව රාත්‍රී 7:50යි.